ආයුබෝවන් සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම GK challenge අපිත් එක්ක අදත් එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් ඔයාලට 2026 ජනවාරි මාසයට අදාළ කාලීන සාමාන්‍ය දැනීම ප්‍රශ්න 15ක් සහ තරඟ විභාග වලට වැදගත් වෙන තවත් සාමාන්‍ය දැනීම ප්‍රශ්න 10ක් බලා ගන්න පුළුවන්. මේවා අපි ඔයාලට පැහැදිලි කිරීමුත් එක්කම ඉදිරිපත් කරනවා. ඉතින් එක වීඩියෝ එකකින් ඔයාලට පුළුවන් ගොඩක් දේවල් ඉගෙන ගන්න. එහෙමනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ප්‍රශ්න අංක 1. 2026 ලෝක විවාහක රූ රැජින තරඟාවලියේදී තෙවන ස්ථානයේ දිනාගත් ශ්‍රී ලාංකික රූ රැජින කවුද? නිවැරදි පිළිතුර තමයි සබීනා යූසෆ් මහත්මිය. 2026 ජනවාරි 29 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේදී 41 වෙනි ලෝක විවාහක රූ රැජින තරඟාවලිය පැවැත්වුණා. ඒකෙදි ලංකාව නියෝජනය කළ සබීනා යූසෆ් මහත්මිය දෙවන අනුශූරතාවයේ හෙවත් ලොව තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා. ඒ ජයග්‍රහණයට අමතරව ඇය තරඟාවලියේ ඡායාරූපශීලීම රූ රැජින සම්මානයනුත් පිදුම් ලැබුවා. 2026 ලෝක විවාහක රූ රැජින විදිහට කිරුළු පැළඳුවේ තායිලන්ත විවාහක රූ රැජින වන චනිටා සීඩකෙට් මහත්මිය, පළමු අනුශූරිය වුණේ ඇමරිකානු විවාහක රූ රැජින වන පේජ් එවින්ස් මහත්මිය. ප්‍රශ්න අංක 2. ජාත්‍යන්තර රේගු දිනය යෙදෙන්නේ කවදාටද? නිවැරදි පිළිතුර තමයි ජනවාරි 26 වෙනිදාට. ලෝක රේගු සංවිධානයේ ප්‍රථම සැසිය 1953 ජනවාරි 26 වෙනිදා පැවැත්වීම සිහිපත් කරන්න තමයි හැම අවුරුද්දකම ජනවාරි 26 වෙනිදා ජාත්‍යන්තර රේගු දිනය සමරන්නේ. 2026 වසරේ ලංකාවේ ප්‍රධාන සැමරුම අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රේගු මූලස්ථානයේදී පැවැත්වුණා. මේ පාර සැමරුමේ තේමාව වුණේ සුපරීක්ෂාකාරී බව සහ කැපවීම තුළින් රේගුව සමාජය ආරක්ෂා කිරීම කියන එක. ගෝලීය වෙළඳාම, දේශ සීමා ආරක්ෂාව සහ සමාජ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා රේගුව ඉටු කරන සුවිශේෂී කාර්යභාරය ඇගීම තමයි මේ උත්සවයේ ප්‍රධාන අරමුණ උනේ. මේකෙදී රාජකාරියේදී සුවිශේෂී දක්ෂතා දැක්වූ රේගු නිලධාරීන් ඇගීමට ලක් කරමින් ඔවුන් වෙත සහතික සහ සම්මාන පිරිනැමීමක්ද සිදු කෙරුණා. ප්‍රශ්න අංක 3. 2026 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නවීනතම ධීවර යාත්‍රාවක් අපනයනය කළේ කුමන රටටද? නිවැරදි පිළිතුර තමයි මොරිෂස් රාජ්‍යයට. ලංකාවේ නිෂ්පාදිත රුපියල් මිලියන 140ක වටිනාකමකින් යුත් නවීන ධීවර යාත්‍රාවක් මොරිෂස් රාජ්‍යය වෙත අපනයනය කිරීම සඳහා 2026 ජනවාරි මාසයේ සූදානම් කරලා තියෙනවා. මේ යාත්‍රාව දික්කෝවිට වරාය පරිශ්‍රයේ පිහිටි නෝර්ත් වෙස්ට් මැරීන් ලංකා සමාගම විසින් උසස් තාක්ෂණය භාවිතා කරලා නිපදවලා තියෙනවා. දේශීය ඉංජිනේරුවන්ගේ සැලසුම් මත ෆයිබර් ග්ලාස් තාක්ෂණයෙන් නිපදවලා තියෙන මේ යාත්‍රාව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වෙනවා. මොරිෂස් රාජ්‍යයට අමතරව තවත් විදේශ රටවල් කිහිපයක් සඳහාද යාත්‍රා නිෂ්පාදනය කිරීමේ කටයුතු මේ වෙනකොට ආයතන තුල සිදු වෙමින් පවතිනවා. ප්‍රශ්න අංක 4. 2026 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ ඉන්දිය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා කවුද? නිවැරදි පිළිතුර තමයි ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදී මහතා. 2026 ජනවාරි 7 වෙනිදා තමයි දෙදින නිල සංචාරයක් සඳහා එතුමා ලංකාවට පැමිණියේ. සංචාරයේ ප්‍රධාන අරමුණ වුණේ ඉන්දියාව සහ ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික ආරක්ෂක සම්බන්ධතා සහ යුද හමුදා සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරගන්න එක. එතුමා මෙහිදී ජනාධිපතිතුමාව සහ අගමැතිනිය හමු වෙලා ආරක්ෂක ක්ෂේත්‍රයේ වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කරා. ඊට අමතරව 2026 ජනවාරි 8 වෙනිදා බුත්තල යුද විද්‍යාලයේ විශේෂ සංචාරයක නිරත වෙමින් සිටියේදී ඉන්දියානු ආධාරය යටතේ ඉදිකිරීමට යෝජිත ඉන්දු ලංකා ක්‍රීඩා සංකීර්ණය සඳහා මුල්ගල තැබීමත් සිදු වුණා. ප්‍රශ්න අංක 5. 2026 ජනවාරි මාසයේදී පරිසර අමාත්‍යාංශය විසින් ඉදිකිරීම් කටයුතු తాවකාලිකව නතර කරන ලෙස උපදෙස් දුන් ප්‍රකට සංචාරක කලාපය කුමක්ද? නිවැරදි පිළිතුර තමයි අම්බුලුවාව කන්ද සහ ඒ අවට ප්‍රදේශය. අම්බුලුවාව පාරිසරික කලාපයේ ඉදිකිරීම නිසා මතුව ඇති අවදානම සලකා විධිමත් විශේෂඥ වාර්තාවක් ලැබෙන තෙක්
සියලු ඉදිකිරීම් නතර කරන ලෙස පරිසර අමාත්‍යාංශය 2026 ජනවාරි මාසයේදී නියෝග කළා. මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පල නගරයේ අසල පිහිටි අම්බුලුවාව අක්කර 927ක භූමියක් පුරා විහිදුණු ඉහළ ජෛව විවිධත්වයකින් යුත් ඉතා සංවේදී පරිසර පද්ධතියක්. දෙස් විදෙස් සංචාරකීන්ගේ ආකර්ෂණය දිනාගත්ත මේ අම්බුලුවාව අඩි 400ක් පමණ උසයි. ස්වභාවික සෞන්දර්යය සහ පාරිසරික ආරක්ෂාව තහවුරු කරමින් මෙම සංචාරක කලාපය අනාගතය සඳහා සුරක්ෂිත කිරීම රජයේ මේ නව ක්‍රියාමාර්ගවල මූලික අරමුණ වෙනවා. ප්‍රශ්න අංක 6. 2026 වසරේ ඇමරිකාවේ කැලිෆෝනියා තාක්ෂණික ආයතනයේ සභාපති ලෙස පත් වූ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති විද්‍යාඥයා කවුද? නිවැරදි පිළිතුර තමයි ආචාර්ය රේ ජයවර්ධන මහතා. ලොව අග්‍රගණ්‍ය විද්‍යා හා තාක්ෂණික ආයතනයක් වන කැලිෆෝනියා තාක්ෂණික ආයතනයේ 10 වෙනි සභාපතිවරයා විදිහට ශ්‍රී ලාංකික සම්භාවයක් සහිත ආචාර්ය රේ ජයවර්ධන මහතා 2026 ජනවාරි 6 වෙනිදා පත් වුණා. තරු සහ ග්‍රහලෝකවල උපත පිළිබඳව පර්යේෂණ 180කට අධික ප්‍රමාණයක් පළ කරලා තියෙන මෙතුමා ජේම්ස් වෙබ් දුරේක්ෂය වගේ දැවැන්ත ව්‍යාපෘතිවලටත් දායකත්වය ලබා දෙනවා. ජාත්‍යන්තර අධ්‍යයන ක්ෂේත්‍රයේ ඉහළම තලයක ශ්‍රී ලාංකිකයෙකු පිවිසි මේ ඓතිහාසික පත්වීමත් එක්ක ඔහු 2026 ජූලි 1 වෙනිදා ඉඳලා තමන්ගේ දූරයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. ප්‍රශ්න අංක 7. 2026 ජනවාරි මාසයේ ඉන්දියාව මාලදිවයින සහ ශ්‍රී ලංකාව එක්ව පැවැත් වූ වෙරළාරක්ෂක ඒකාබද්ධ අභ්‍යාසය කුමක්ද? නිවැරදි පිළිතුර තමයි 17 වන දෝස්ති ත්‍රිපාර්ශ්වික අභ්‍යාසය. ඉන්දියාව මාලදිවයින සහ ශ්‍රී ලංකාව එක්ව පැවැත් වූ 17 වන දෝස්ති අභ්‍යාසය 2026 ජනවාරි 16 සිට 19 දක්වා මාලදිවයිනේ මාලේ අගනුවර ආශ්‍රිතව පැවැත්වුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ ඒකාබද්ධ අභ්‍යාසය සඳහා ලංකාවේ නාවික හමුදාවේ සුර නිමල නෞකාව සක්‍රියව දායක වුණා. ඉන්දියාවෙන් පරාස් සහ අතුල්‍යා කියන නෞකා දෙකත් මාලදිවයින නියෝජනය කරමින් හාරාවි සහ ගාසි කියන නෞකා මේ අභ්‍යාසයට සහභාගී වුණා. රටවල් තුනේ නාවික සහ වෙරළාරක්ෂක බලකායන් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම තමයි මේ අභ්‍යාසයේ ප්‍රධාන අරමුණ උනේ. 1991 දී ආරම්භ වෙච්ච මේ අභ්‍යාස මාලාව හරහා කලාපීය මුහුදු තීරයේ ආරක්ෂාව සහ හදිසි සහන සේවා සම්බන්ධයෙන් ඉහළ සහයෝගීතාවයක් ගොඩනැගිලා තියෙනවා. ප්‍රශ්න අංක 8. 2026 ජනවාරි අගදී ශ්‍රී ලංකාවට පැමිණි ඉහළ පෙළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම මෙහෙවනු ලැබුවේ කවුරුන් විසින්ද? නිවැරදි පිළිතුර තමයි ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් මහතා. IMF නියෝජිත පිරිස සිය නිල සංචාරය සඳහා 2026 ජනවාරි 22 වෙනිදා ලංකාවට පැමිණියා. දින කිහිපයක් පුරා රජයේ නිලධාරීන් සහ සිවිල් සංවිධාන සමග සාකච්ඡා පැවැත් වූ ඔවුන් ජනවාරි 28 වෙනිදා සංචාරය නිමා කරලා මෙරටින් පිටව ගියා. මෑතකදී ලංකාවට ඇති වූ දිට්වා සුළුකුණාටු බලපෑම සහ ආර්ථික තත්ත්වය සමාලෝචනය කරන්න තමයි ඔවුන් ලංකාවට ආවේ. එහිදී ඉහළ පෙළේ නිලධාරීන් එක්ක සාකච්ඡා පවත්වන අතරතුරදී IMF කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජිවා මහත්මිය ලබන මාසයේදී ලංකාවට පැමිණෙන බවත් ප්‍රකාශ කර සිටියා. ලංකාව සඳහා වන IMF මෙහෙවර ප්‍රධානී විදිහට දැනට කටයුතු කරන්නේ එවන් පැපජෝජියෝ මහතා. ඔහු තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් රජය සමග සමීපව කටයුතු කරනවා. ප්‍රශ්න අංක 9. 2026 වසරේ පැවැත් වූ 77 වන ඉන්දීය ජනරජ දින උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ රාජ්‍ය නායකයා කවුද? නිවැරදි පිළිතුර තමයි බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා මහතා. 2026 ජනවාරි 26 වෙනිදා ඉන්දියාව ඔවුන්ගේ 77 වෙනි ජනරජ දිනය නවදිල්ලියේදී උත්කර්ෂවත් විදිහට සැමරුවා. මේ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වුණේ බ්‍රසීලයේ ජනාධිපතිවරයා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ රාජ්‍ය උළෙලට සහභාගී වුණේ ගරු ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය. මේ සැමරුමේ ප්‍රධාන තේමාව වුණේ සංවර්ධිත ಭಾರತය කියන එක. මේ සැමරීමට සමගාමීව කොළඹ ඉන්දිය නිවාසයේදී ඉන්දිය මහ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන්
විශේෂ දජය සැවීමේ උත්සවයක් පැවැත්වුණා. කොළඹදී පැවති මේ සැමරුම සඳහා ශ්‍රී ලංකා රජයේ නියෝජිතින් සහ රාජ්‍ය තාන්ත්‍රිකින් සහභාගී වෙමින් දෙරටේ මිතුදම තහවුරු කළා. ප්‍රශ්න අංක 10. 2026 ජනවාරි මාසයේදී ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියේදී ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණ 400ක් ලැබූ ලොව පළමු ක්‍රීඩකයා බවට පත් වූයේ කවුද? නිවැරදි පිළිතුර තමයි නොවැක් ජොකොවිච්. ඔහු ටෙනිස් ඉතිහාසයේ ග්‍රෑන්ඩ් ස්ලෑම් තරඟ 400ක් ජයග්‍රහණය කළ ලොව ප්‍රථම ක්‍රීඩකයා විදිහට 2026 ජනවාරි 24 වෙනිදා වාර්තාවක් ලැබුවා. ඔහු ඒ ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කළේ 2026 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියේ තෙවන වටයේදී නෙදර්ලන්තයේ ක්‍රීඩකයා පරාජය කරමින්. මේ ජයග්‍රහණයත් සමග ඔහු ඕස්ට්‍රේලියානු විවෘත තරඟාවලියේ වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා සිටි රොජර් ෆෙඩරර්ගේ වාර්තාවද සම කරන්න සමත් වුණා. ඔහු දැනටමත් වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ප්‍රමාණයක් දිනාගත් පිරිමි ක්‍රීඩකයා ලෙස ලෝක වාර්තාවකට හිමිකම් කියනවා. ඔහු ග්‍රෑන්ඩ් ස්ලෑම් පිටියේ ප්‍රධාන තරඟාවලි 3කදීම තරඟ 100කට වඩා ජයග්‍රහණය කළ එකම ක්‍රීඩකයා වෙනවා. වයස අවුරුදු 38ක් වෙන ඔහු මේ ජයග්‍රහණ හරහා තම ක්‍රීඩා දිවියේ නොසැලෙන ශක්තිය සහ අසමසම දක්ෂතාවය නැවත වරක් ලෝකයට ප්‍රදර්ශනය කළා. ප්‍රශ්න අංක 11. 2026 ජනවාරි මාසයේදී දකුණු ආසියාවෙන් වාර්තා වූ පළතුරු වවුලන් මගින් බෝවන ඉහළ මරණ අනුපාතයක් සහිත වෛරසය කුමක්ද? නිවැරදි පිළිතුර තමයි නීපා වෛරසය. නීපා වෛරසය කියලා කියන්නේ සත්තුන්ගෙන් මිනිසුන්ට බෝවෙන මාරාන්තික වෛරසයක්. මේ වෛරසයේ ස්වභාවික වාහකයා විදිහට ටෙරොපස් කුලයට අයත් පළතුරු වවුල හඳුනාගෙන තියෙනවා. වවුලන් විසින් අපවිත්‍ර කරන ලද පළතුරු හෝ බීම වර්ග පරිභෝජනයෙන් සහ ආසාදිත පුජ්‍යලයකුගේ ශරීර ශ්‍රාවයන් මගින් මේ රෝගය තවත් අයෙකුට බෝ විය හැකියි. නීපා ආසාදිතයෙකුගේ මරණ අනුපාතය 40% ඉඳලා 75 දක්වා ඉතා ඉහළ අගයක් ගන්න බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කළා. රෝගීන් තුළ මාරාන්තික මොළයේ දිබීම සහ දැඩි ශ්වසන අපහසුතාව වගේ රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙනවා. මේ වෛරසයට එරෙහිව මෙතෙක් කිසිම එනතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නැහැ. මේ වෛරසය ලෝකයේ තියෙන භයානකම වෛරස 10 අතරටත් ඇතුළත් කරලා තියෙනවා. ප්‍රශ්න අංක 12. 2026 ජනවාරි 28 දින කටුනායක ගුවන් තොටුපොළේ විවෘත කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධතිය සඳහා මූල්‍ය සහ තාක්ෂණික දායකත්වය ලබා දුන් ආයතන මොනවාද? නිවැරදි පිළිතුර තමයි ජපාන රජය සහ ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය. කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කරපු ලංකාවේ ප්‍රථම ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධතිය තමයි මේක. ජපාන රජයේ ඇමරිකානු ඩොලර් මිලියන 8.4ක මූල්‍ය දායකත්වයෙන් සහ ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානයේ සහාය ඇතිව තමයි මේකේ වැඩ කටයුතු නිමා කළේ. මගීන්ට ආගමන විගමන නිලධාරියෙකුගේ මැදිහත්වීමකින් තොරව තප්පර 40ක් වගේ කෙටි කාලයකදී ස්වයංක්‍රීයව නිෂ්කාශන කටයුතු අවසන් කරන්න පුළුවන් මෙමගින්. ආරක්ෂක පරීක්ෂාවන්ට අමතරව මගින්ගේ බෝවන රෝග හඳුනා ගැනීමේ තාක්ෂණික පහසුකමුත් මෙයට ඇතුළත් කරලා තියෙනවා. ආරම්භක අධීරයේදී මේ පහසුකම විවෘත වෙන්නේ ශ්‍රී ලාංකිකයන්ට පමණයි. මෙමගින් ගුවන් තොටුපොළේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ තදබදය අවම කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ප්‍රශ්න අංක 13. 2026 ජනවාරි මාසයේදී ඉන්දුනීසියාවේ පොල් සැකසුම් මධ්‍යස්ථානයක් මිලදී ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 25ක් ආයෝජනය කළ ශ්‍රී ලාංකීය සමාගම කුමක්ද? නිවැරදි පිළිතුර තමයි CBL සමූහය. CBL සමූහය ඇමරිකානු ඩොලර් මිලියන 25ක මුදලක් මේ ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කළා. ඉන්දුනීසියාවේ TJT සමාගම සතු පොල් සැකසුම් පහසුකම් තමන් සතු කර ගැනීම තමයි මේකේ අරමුණ උනේ. මෙමගින් CBL සමූහයේ අපනයන වෙළඳපොළ සඳහා අවශ්‍ය පොල් කිරි, පොල් ක්‍රීම් සහ අනෙකුත් අගය එකතු කළ නිෂ්පාදන පුළුල් කරා. මේක ශ්‍රී ලාංකික ආහාර නිෂ්පාදන සමාගමක් විදේශයක සිදු කළ විශාලතම මෑත කාලීන ආයෝජනයක්.
ඉන්දුනීසියාවේ තියෙන අමුද්‍රව්‍ය බහුලත්වය සහ අඩු පිරිවැය උපයෝගී කර ගනිමින් ලෝක වෙළඳපොළ ජය ගැනීම තමයි මේකේ අරමුණ. මේ ගනුදෙනුව සම්බන්ධයෙන් නිල නිවේදනය 2026 ජනවාරි 21 වෙනිදා තමයි නිකුත් වුණේ. ප්‍රශ්න අංක 14. 2026 ජනවාරි 25 වන දිනට යෙදුණු ලෝක ලාදුරු දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාව ප්‍රකාශයට පත් කළ නිල තේමාව කුමක්ද? නිවැරදි පිළිතුර තමයි අත්වැල් බැඳ ගනිමු ලාදුරු දුරලමු කියන එක. ලාදුරු කියලා කියන්නේ බැක්ටීරියාවක් මගින් බෝ වෙන සම සහ පර්යාන්ත ස්නායු පද්ධතියට බලපෑම් කරන නිදන්ගත රෝගයක්. ලංකාවේ ප්‍රථම ලාදුරු රෝහල ලන්දේසි පාලන සමයේදී 1708 දී වැලිසර ප්‍රදේශයේදී ස්ථාපිත කරා. ශරීරයේ ඇතිවන හැඟීම් නොදැනෙන ලප කැලැල් තමයි ලාදුරු රෝගය හඳුනා ගන්න තියෙන ප්‍රධානතම ලක්ෂණය. රෝගය සුව කිරීම සඳහා බහු ඖෂධ ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරනවා. ප්‍රතිකාර ගන්නා රෝගියෙකුගෙන් තවත් අයෙකුට රෝගය බෝ වෙන්නේ නැහැ. ලංකාවේ වැඩිම ලාදුරු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් තමයි වාර්තා වෙන්නේ. ගම්පහ සහ කුරුණෑගල තමයි ඊළඟට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන දිස්ත්‍රික්ක වෙන්නේ. 1995 වර්ෂයේදී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලාදුරු මර්ධන ඉලක්කයට ළඟා වෙච්ච රටක්. ප්‍රශ්න අංක 15. ලොව දරුණුතම සහ කීර්තිමත් හමුදා පුහුණුවක් වන ඇමරිකානු නාවික හමුදාවේ නේවි සීල් පුහුණුව සාර්ථකව නිම කළ ප්‍රථම ශ්‍රී ලාංකික නාවික නිලධාරියා කවුද? නිවැරදි පිළිතුර තමයි ලුතිනන්ට් කෙයාන් චමිත. ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රභූ ඒකකය වන විශේෂ යාත්‍රා බලකායේ නිලධාරියෙකු විදිහට මව්බිමට සේවය කළා. ඇමරිකානු නාවික හමුදාවේ අතිශය දුෂ්කර නේවි සීල් පුහුණුව ජයගත්ත ප්‍රථම ශ්‍රී ලාංකිකයා විදිහට ඔහු ඉතිහාසයට එක් වුණා. ඔහුගේ මේ සුවිශේෂී දක්ෂතාවය නිසා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගෞරවය ජාත්‍යන්තරයේ හමුවේ ඉහළටම එසවුණා. අතිශය විනයගරුක සහ දක්ෂ නිලධාරියෙකු වූ ඔහු ලංකා සන්නද්ධ හමුදාවන්ට විශාල අභිමානයක් එක් කළා. 2026 වසරේ ජනවාරි මාසයේ තුල සිද්ධ වෙච්ච ඔහුගේ අකල් සමු ගැනීම දේශයට සහ නාවික හමුදාවට පිරවිය නොහැකි විශාල පාඩුවක්. අනාගත පරපුරට ආදර්ශයක් වුණ මේ වීරෝදාර රණවිරුවාගේ නාමය අපි හැමදාම ගෞරවයෙන් යුතුව සිහිපත් කරන්න ඕනේ. ප්‍රශ්න අංක 16. ලෝකයේ ප්‍රථමයෙන් කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා දුන් රට කුමක්ද? නිවැරදි පිළිතුර තමයි නව සීලන්තය. 1893 සැප්තැම්බර් 19 වෙනිදා තමයි ලෝකයේ ප්‍රථම වතාවට කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා දුන් ස්වයං පාලන රට බවට නව සීලන්තය පත් වුණේ. මේ අයිතිය හිමිවීමෙන් පස්සේ 1893 නොවැම්බර් 28 වෙනිදා නව සීලන්ත කාන්තාවන් 90000කට අධික පිරිසක් ප්‍රථම වරට සාමකාමීව සිය ඡන්දය භාවිතා කරා. ශ්‍රී ලාංකික කාන්තාවන්ට සර්වජන ඡන්ද බලය හිමි වුණේ 1931 වසරේදී. ඊට වසර 3කට පස්සේ තමයි බ්‍රිතාන්‍ය කාන්තාවන්ට ඒ අයිතිය ලැබුණේ. කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා දීලා වසර ගණනාවකට පස්සේ 1960 දී ලෝකේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ලංකාවෙන් බිහි වුණා. වර්තමානයේ වෙනකොට ලෝකේ වැඩිම කාන්තා නියෝජනයක් සහිත පාර්ලිමේන්තු පවතින රටවල් විදිහට ස්වීඩනය සහ ඩෙන්මාර්කය ඉදිරියෙන්ම ඉන්නවා. ප්‍රශ්න අංක 17. ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව ලෙස අභ්‍යවකාශයට යවූ චන්ද්‍රිකාවේ නම කුමක්ද? නිවැරදි පිළිතුර තමයි රාවණා 1. මේ චන්ද්‍රිකාව 2019 ජූනි මාසේ 17 වෙනිදා තමයි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉඳලා සාර්ථකව කක්ෂගත කරේ. මේක ශ්‍රී ලංකාවේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන් දෙදෙනෙකු වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විසින් නිර්මාණය කරන ලද්දක්. මේ ව්‍යාපෘතිය ජපානයේ කියුෂු තාක්ෂණික ආයතනය සමග එක්ව ක්‍රියාත්මක කරා. රාවණා 1 චන්ද්‍රිකාව කියුබ්සැට් වර්ගයට අයත් කුඩා ප්‍රමාණයේ චන්ද්‍රිකාවක්. මේකේ ප්‍රධාන අරමුණ උනේ ලංකාව සහ අවට පරිසරයේ ඡායාරූප ලබා ගැනීම සහ නව තාක්ෂණික පරීක්ෂණ සිදු කිරීම. මෙමගින් ශ්‍රී ලංකාව අභ්‍යවකාශ තාක්ෂණය භාවිතා කරන රටවල් අතරට නිල වශයෙන් එක්වීමට මඟ පෑදුණා. ප්‍රශ්න අංක 18. මෙරට ප්‍රථම වතාවට තේ වගාව ආරම්භ කරන ලද්දේ කවුරුන් විසින්ද?
නිවැරදි පිළිතුර තමයි ජේම්ස් ටේලර් විසින්. ජේම්ස් ටේලර් මහතා විසින් 1867 වර්ෂයේදී මහනුවර ලූල් කඳුර වතුයායේදී ප්‍රථම වරට තේ වගාව ආරම්භ කරා. ඔහු ස්කොට්ලන්ත ජාතිකයෙක්. එතුමා තමයි තේ කර්මාන්තයේ පියා කියලා හඳුන්වන්නේ. ඒ කාලේ ලංකාවේ කෝපි වගාවට පැතිර ගියපු හෙමලියා කියන දිලීරේ නිසා කෝපි වගාව විනාශ වුණා. ඒකට පස්සේ විකල්පයක් විදිහට තමයි තේ වගාව හඳුන්වලා දුන්නේ. ජේම්ස් ටේලර් මහතා අක්කර 19ක පමණ භූමි ප්‍රමාණයක මුලින්ම තේ වගා කරා. පස්සේ තේකොළ සැකසීම සඳහා කුඩා කර්මාන්ත ශාලාවකුත් ඉදි කළා. ඔහුගේ මේ සාර්ථකත් හදා බැලීම හින්දා ශ්‍රී ලංකාව ලෝකයේ පුරාම ප්‍රමුඛතම තේ අපනයනය කරන රටක් බවට පත්වීමට අඩිතාලම වැටුණා. ප්‍රශ්න අංක 19. තිරසාර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබා දී ඇති ඉලක්කගත වසර කුමක්ද? නිවැරදි පිළිතුර තමයි 2030 වසර. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2015 වර්ෂයේදී මේ තිරසර සංවර්ධන ඉලක්ක 17 හඳුන්වලා දුන්නා. මේකේ ප්‍රධාන අරමුණ වෙන්නේ ලෝකේ පුරා පවතින දරිද්‍රතාවය තුරන් කිරීම, පරිසරය සුරකීම සහ සැමට සාමය හා සෞභාග්‍ය උදා කිරීම කියන එක. කුසගින්න නිම කිරීම, ගුණාත්මක අධ්‍යාපනය සහ පිරිසුදු ජලය වගේ මූලික මානුෂීය අවශ්‍යතා මේ ඉලක්ක අතර ප්‍රමුඛ වෙනවා. මේ ඉලක්ක සපුරා ගැනීම සඳහා ලෝකේ පුරා සියලුම සමාජික රටවල් සාමූහික වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බව අවධාරණය කරලා තියෙනවා. ප්‍රශ්න අංක 20. ආසියානු සංවර්ධන බැංකුවේ මූලස්ථානය පිහිටා ඇත්තේ කොහේද? නිවැරදි පිළිතුර තමයි පිලිපීනයේ මැනිලා නුවර. මේ බැංකුව 1966 වර්ෂයේ දෙසැම්බර් 19 වෙනිදා ආරම්භ කරපු ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක්. මේකේ ප්‍රධාන අරමුණ වෙන්නේ ආසියා සහ පැසිෆික් කලාපයේ රටවල ආර්ථික වර්ධනය දිරිමත් කිරීම සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා සහාය වීම. ලංකාවත් මේකේ ආරම්භක සමාජිකයෙක්. ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුව විශාල වශයෙන් ණය ආධාර සපයනවා. ආසියානු සංවර්ධන බැංකුවේ වර්තමාන සභාපතිවරයා වෙන්නේ මසාටෝ කන්දා මහතා. ප්‍රශ්න අංක 21. ලෝකයේ ප්‍රථම වතාවට රොබෝවරයෙකුට පුරවැසිභාවය ලබා දුන් රට කුමක්ද? නිවැරදි පිළිතුර තමයි සෞදි අරාබිය. 2017 ඔක්තෝබර් මාසයේදී සෞදි අරාබිය විසින් සොෆියා රොබෝවරියට නිල වශයෙන් පුරවැසිභාවය පිරිනැමුවා. ඇය ප්‍රසිද්ධ නිලි ඕඩ්‍රි හෙප්බර්න්ගේ රූපයට සමානව නිර්මාණය කරලා තියෙන මිනිස් මුහුණේ ඉරියව් 60කටත් වඩා අනුකරණය කිරීමේ හැකියාවක් තියෙන කෙනෙක්. රොබෝවරයෙකුට රාජ්‍යයක පුරවැසිභාවය හිමි වූ ලෝකේ පළමු අවස්ථාව විදිහට මේක ඉතිහාසයට එක්ුණා. සොෆියා මේ වෙනකොට ලෝකේ පුරා සම්මන්ත්‍රණ වලට සහ රූපවාහිනී වැඩසටහන් වලට සහභාගී වෙමින් කෘත්‍රිම බුද්ධිය පිළිබඳව දැනුවත් කිරීමේ කටයුතු වල නිරත වෙනවා. ප්‍රශ්න අංක 22. ලංකාවේ ප්‍රථම වතාවට ජන සංගණනයක් පවත්වන ලද්දේ කුමන වර්ෂයේද? නිවැරදි පිළිතුර තමයි 1871 වර්ෂයේදී. ලංකාවේ විද්‍යාත්මක පදනමක් මත පවත්වන ලද ප්‍රථම නිල ජන සංගණනය බ්‍රිතාන්‍ය පාලන සමයේ 1871 මාර්තු මාසේ 27 වෙනිදා පැවැත්වුවා. ඒක දකුණු ආසියාතික රටක පවත්වන ලද ප්‍රථම විද්‍යාත්මක සංගණනයේ විදිහට ඉතිහාසයට එක්ුණා. ඒකෙදී ලංකාවේ මුළු ජනගහනය මිලියන 2.4ක් විදිහට වාර්තා වුණා. එතන ඉඳලා සාමාන්‍යයෙන් හැම අවුරුදු 10කට වරක්ම ලංකාවේ ජන සංගණනයක් පවත්වනවා. ඒකෙදී දත්ත රැස්කිරීමේ වගකීම තියෙන්නේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට. අවසානයේට පැවැත්වුණේ 15 වෙනි ජන සංගණනය 2024 වර්ෂයේදී. ඒකෙදී මෙරට මුළු ජනගහනය මිලියන 21.7ක් විදිහට වාර්තා වුණා. 1871 දී සාම්ප්‍රදායික ලේඛනගත ක්‍රමවේද භාවිතා කරත් 2024 සංගණනයේදී ප්‍රථම වතාවට තොරතුරු රැස් කිරීමට ටැබ්ලට් පරිගණක වගේ ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීම සුවිශේෂී වුණා. ප්‍රශ්න අංක 23. ලොව විශාලතම දූපත ලෙස සැලකෙන්නේ කුමක්ද? නිවැරදි පිළිතුර තමයි ග්‍රීන්ලන්තය.
ග්‍රීන්ලන්තයේ උතුරු ඇට්ලාන්ටික් සහ ආක්ටික් සාගර අතර පිහිටා ඇති අතර එය වර්ග කිලෝමීටර මිලියන 2.16ක පමණ විශාලත්වයකින් යුක්ත වෙනවා. භූගෝලීය වශයෙන් මේක උතුරු ඇමරිකානු මහද්වීපයට අයත් වුණත් දේශපාලනික වශයෙන් ඩෙන්මාර්ක් රාජධානියට අයත් ස්වයං පාලන ප්‍රදේශයක්. මේ දූපතේ මතු පිටින් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් ස්ථිර අයිස් තට්ටු වලින් වැහිලා තියෙනවා. ඒක ලෝකයේ දෙවෙනි විශාලතම අයිස් ස්තරය. ග්‍රීන්ලන්තයේ අගනුවර වෙන්නේ නූක් නගරය. ඕස්ට්‍රේලියාව මහද්වීපයක් විදිහට සලකන හින්දා මහද්වීපයකට අයත් නොවන ලෝකේ විශාලතම තනි දූපත විදිහට නිල වශයෙන් පිළිගන්නේ ග්‍රීන්ලන්තය. ප්‍රශ්න අංක 24. මිනිස් සිරුරේ ඇති කුඩාම අස්තිය පිහිටා ඇත්තේ කොහේද? නිවැරදි පිළිතුර තමයි කනෙහි. දරණකය කියලා කියන්නේ මැද කනේ පිහිටලා තියෙන අස්තිකා විදියට හැඳින්වෙන කුඩා අස්ති තුනෙන් එකක්. මේ අස්තියක් දිගින් දල වශයෙන් මිලිමීටර 3ක් පමණ වෙනවා. ඒක හාල් ඇටයකටත් වඩා කුඩා ප්‍රමාණයක්. මේකේ ප්‍රධාන කාර්යය වෙන්නේ කන් බෙරේ ඉඳලා පැමිණෙන ශබ්ද කම්පන අභ්‍යන්තර කන වෙත සම්ප්‍රේෂණය කරන එක. මේක කුඩා අස්තියක් වුණාට හානියක් සිදු වුණොත් ශ්‍රවණාබාධ ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා. ප්‍රශ්න අංක 25. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල භාෂා ගණන කීයද? නිවැරදි පිළිතුර තමයි භාෂා 6කි. ඒ භාෂා තමයි අරාබි, චීන, ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියානු සහ ස්පාඤ්ඤ කියන ඒවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝකේ පුරා විවිධ ජාතීන් අතර පැහැදිලි sannivedanayak පවත්වා ගැනීමට තමයි මේ භාෂා 6 භාවිතා කරන්නේ. සංවිධානයේ සියලුම නිල ලේඛන සහ වාර්තා මේ භාෂා 6න්ම ප්‍රකාශයට පත් කරනවා. මහා මණ්ඩල රැස්වීම් වගේ ප්‍රධාන සාකච්ඡාවලදී මේ හැම භාෂාවකින්ම එකවර පරිවර්තන සේවා ලබා දෙනවා. මේ භාෂා තෝරගෙන තියෙන්නේ ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන සහ දේශපාලනික වශයෙන් වැදගත් වෙන භාෂා පදනම් කරගෙන. මීට අමතරව එක්සත් ජාතීන්ගේ ලේකම් කාර්යාලය තමන්ගේ දෛනික මෙහෙයුම් සඳහා ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා දෙක වැඩ කරන භාෂා විදිහට භාවිතා කරනවා. ඉතින් එහෙමනම් GK challenge අපේ 11 වෙනි වැඩසටහනත් මේ විදිහට අවසන් වෙනවා. ඔයා තරඟ විභාගයකට සූදානම් වෙන කෙනෙක් නම් ඔයාට අද වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් දිගටම මේ වගේ වීඩියෝස් බලන්න ඔයාලා කැමති නම් තාමත් අපිව subscribe කරේ නැත්නම් අපිව subscribe කරගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම අපේ කලින් වීඩියෝස් ඔයාලා බැලුවේ නැත්නම් බලන්න. ඒ වීඩියෝස් වලට ගොඩක් අයගේ හොඳ ප්‍රතිචාර තිබුණා. ඔයාලා හැමෝටම thank you so much ඒවට. ඒ වගේම අපි GK challenge රටින් රටට කියලා විශේෂාංගයකින් ලෝකයේ සියලුම රටවල් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් අපි රටවල් දෙකක් ගැන කතා කරා. ඒවත් ඔයාලා බැලුවේ නැත්නම් බලන්න කියලා මතක් කරනවා. ඉතින් එහෙමනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. ඔයාලා හැමෝටම thank you so much.